අයිබෝන් ස්ලාම් අලයිකුම් වනකම් අපි දන්නවා ලංකාවේ ගොඩක් ශ්‍රී ලංකාවේ මිච්චමේ ඊගිර වන්දු පොලිටිකල් පත්වීම් අදාවද දේශපාලන පත්වීම් තියෙන්නේ. ඉතින් කෝප් කමිටුවේ දැක්ක ලස්සන සිද්ධියක් අර කටුනායක එයාපෝට් එක ගැන මේකට බලන්නකෝ. දැන් කරලා තියෙනවා 6.4 බිලියන් අද වෙනකනොත් ඒකෙන් පටන් ගන්න බෑ. පොඩි වියදමකින් ඒකට හොඳම සොලියුෂන් එකක් ජපනීස්ලා දීලා තියෙනවා. මේගොල්ලෝ කියන්නේ 40 meters තිබුණාම ඒක of airport or and including a fuel system, there is no such restriction. That's why we can change that position of a hydrant pit and then there is nothing problem. කරන්න. අපි මේක මෙතනින් එහාට ඩෙවලොප් කළා මීට වඩා ලෝක ස්ටෑන්ඩඩ් වලට යන්න නම් ඕක කඩලා හදන්න වෙනවා. නැද්ද? නෑ කඩලා හදන්න ඕනේ නෑ. දැන් අපි ඉල්ලනවා මෙන්න මෙහෙම කරන්න. ඇත්තටම ඕක නවත්තන්න පුළුවන් ප්ලේන් වලට ඩ්‍රෝවින් එක ඇඳලා. ඒකට මේක සූදානම් කරගන්න. ඉස්සලා මහත්මියකුත් ඇහුවා මේව කෙරුන්නේ නැත්නම් මොකද ඉන්නේ රටක් හැටියට ඉන්ටර්නැෂනල් එයාපෝට් එකක් මේ කියලා. ඔබ ඉදිරියේදී දැන් මෙතන වෙලා තියන්නේ මේක නෙවෙයි. ගිය වේදම ගියා දැන් අර එක්කෙනෙක් කියනවාගේ කඩලා දාන්න මේෂ ගහලා කිව්වට කඩලා දාන්න යකෝ 6.4 බිලියන් කියන්නේ අම්මා තාත්තගේ බූදලේ නෙවෙයිනේ ලංකාවේ හැටියට 6.4 බිලියන් ඩොලර්ස් කියන්නේ ලංකාවේ සල්ලිත් නෙවෙයිද කොහෙද හරි රෝව කඩලා හදනවා කියන්නේ සෙල්ලම් නෙවෙයි ඒ නිසා කොහොම හරි ඕක දැන් ඒ ඒප්‍රන් එක යූස් කරන විදියකට එන්න ඕනේ ඒක දෙයක් අනික මේ සෙට් එක මේ ෆොටෝ වල ඉන්න මේ සෙට් එක ගොඩක් කතා කරනවා කියන්නේ මේ හිරු නිවුස් එකේ දෙරනේ හැම එකෙම පෙන්නවා හරියට ප්‍රශ්නයකට උත්තර දෙන්න බෑ. තට්ටමනවා හරි. මූ කියනවා අරය මේ නිලධාරිය ආන්සර් කරන්න ඕන. අර පිටිපස්සේ එක්කෙනා උත්තර දෙන්න ඕන. අරයා කියන්න ඕන. මම හිටියේ නෑ. එතකොට මුන් පඩි ගන්නකොට කිව්වේ නෑනේ අරයාට මගේ පඩියෙන් භාගයක් දෙන්න. අරයාට මගේ පඩියෙන් 20%ක් දෙන්න. අර එක්කෙනාට 10%ක් දෙන්න කියලා පඩියෙන් නෑනේ. ඔක්කොම ලක්ෂ ගණන් ගත්තානේ. අපි කියන බදු සල්ලි වලින් කාර් යාන වාහන අරන් පුල්ල ආතල් එකේ තාම ඉන්නවනේ දැන්. දැන් මෙතනත් අයලා ඔය තටමලා ගියාට යද්දි hina වෙලා යනවා ඇති ආ මොනවා කරන්නද කියලා. හැබැයි මේ කෝප් කමිටු වලින් පස්සේ වාර්තා වලින් පස්සේ මුන් ඔක්කොම අයින් කරලා හොඳ නිලධාරි ටිකක් දාන්න ඕනේ රජයේ වැඩවලට. ඒ එක දෙයක්. මුන්ගේ මුහුණ වලින්ම පේනවා මුන් මෙලෝ රහක් නැති කාට හරි පන්දම් අල්ලලා ඉගෙන ගන්නත් ඇති ඒක වෙන පැත්තක්. ඒ වුණාට අනිවාර්යෙන් මේ කාගේ හරි ගොට්ට අල්ලලා මේ පුටුවලට ආපෙවුන් තමයි. නැත්තම් මෙහෙම අහන ප්‍රශ්නයකට කෙලින් උත්තරයක් දෙන්න බැරි. අරයට අහන්න මෙයාගෙන් අහන්න වැඩක් නැහැ. මුන් රජයේ නිලධාරීන් කියලා කිසිම රෙස්පෙක්ට් එකක් දෙන්න වැඩක් නැහැ. මම නම් මීට වඩා අමතන්න පුළුවන් කියනවනම් මුන්ට ඒවා බලනකොට නිකන් ලේ කෝප වෙනවා ඇඟේ. අහන ප්‍රශ්නයටයි දෙන උත්තරයටයි. පොඩි ළමයෙක් ඊට වඩා ඉස්කෝලේ නැගිටවලා ඇහුවොත් ටීචර් දෙනවා ලස්සන උත්තරයක් අහන ප්‍රශ්නෙට. ඉවනල් செஞ்சிக்கிற களவு சின்ன கிண்ண அடியில் அடிச்சிக்கிற எல்லாம் பெரிய அடி. கேட்குற கேள்விக்கு சரியாக ஒருத்தனுக்கு பதில் சொல்ல தெரியா. ஒருத்தன் ஒன்றை கேட்டால் அவர்கிட்ட கேளுங்க இவர் இல்லை நான் இல்லை அவர் அந்த டைமில் நான் இல்லை இது எந்த ரெஸ்பான்சிபிலிட்டி இல்லை. ஆனால் டைமுக்கு எடுத்து போட்டுக்கொள்ள தெரியும். அது மட்டும்தான் ஒழுங்காக செய்கிறது. நான் நம்புற மாதிரி எல்லாம் பழைய அரசாங்கத்தில் எக்கச்சக்கமாக அப்பி திண்டவனால தான் எவனையாவது பிடிக்கிறது பெரிய புட்டத்துக்கு வந்து உட்கார்றது அதுக்கு பிறகு அம்மா சரி வந்தாச்சு இனி சேர்த்துவோம் நல்லா கோட்டை போட்டுக்கொண்டு கோட்டலுக்கு நிறக்கிறது தான் எல்லாம் நிறக்கிறது தான் என்னம்மா திண்டிக்கிறானு இல்லை எங்கட நாட்டில் சல்லி இல்லைன்றது போய் எங்கட நாடு අපේ රට දුප්පත් රටක් නෙවෙයි. අපේ රටේ තියෙනවා සෑහෙන වත්කම් සහ සල්ලිද ආර්ථිකයද හැමදේම. හැබැයි තියෙන්නේ වැරදි තැන්වල. ඒකයි වෙලා තියෙන්නේ. එකට நாட்டில் ஈகிற அந்த பொருளாதாரம் சரி சல்லியும் சரி எல்லாம் ஏல நாடு இல்லை விஷயம் ஈக்கி ஆனால் ஈக்க வேண்டிய இடத்துல இல்லை. ඒක තමයි වෙලා තියෙන ලොකුම වරද්ද. හරි ගමන්නේ. ඉතින් අපි බලා ඉන්නමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. රයිට්? එහෙනම් කට්ටියටම තෑන්ක්ස්. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Okay? Thank you.